අයිබෝන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එක පුරාවටම තියෙන්නේ බැංකු රැකියා අවස්ථාවන් කිහිපයක් ගැන. ඉතින් ඔයාට අධ්‍යාපන සුසුකම් තිබුණත් නැති වුණත් මේ ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් විදිහේ බැංකු අවස්ථාවන් ගැන තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පිට එක එකතු වෙන්න. ඒ වගේම තමයි bell notification එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අංක 1ට ගෙනල්ලා තියෙන්නේ බැංක් ඇසිස්ටන්ට් තනතුරට හදිසි බඳවා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ සඳහා ඔයාට අයදුම් කරන්න ඕන සුදුසුකම් මොනවද කියලා මං කියන්නම්. ඉතින් ඔයා සාමාන්‍ය බල විභාගය පෙනී සිටීම පමණක් මූලික සුදුසුකමක් විදිහට බලනවා. වයස අවුරුදු 18ත් 40ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ රැකියාවට සම්බන්ධ වෙන ඔයාට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා දැන් මං කියන්නම්. පදිංචි ප්‍රදේශයේම ඔයාට රැකියාව ලබා දෙනවා. ඒ වගේම තමයි රැකියාවේ නියැලෙන අතරතුර අධ්‍යාපනයේ නිරත වීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් ඔයාට EPF සහ ETF සහිතව ආකර්ෂණීය වැටුපක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ සඳහා සහභාගී වෙන්න. ඉතින් ඔයා තාමත් ජොබ් එකක් හොයන කෙනෙක්ද? ඉතින් ඔයාට පුළුවන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ටච් කරලා අපේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් අපේ වෙබ්සයිට් එකේ ගොඩාක් ජොබ් කැටගරිස් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් විස්තර බලලා contact numbers අරගෙන මේ රැකියාව සඳහා සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි දැන් බලමු මම ඊළඟට අරන් ඇවිල්ලා තියෙන වේකන්සි එක ගැන. වාණිජ්‍ය බැංකු ලිපිකරු තනතුරට පුහුණු හෝ නොපුහුණු පුද්ගලයන් බඳව ගන්නවා. විශ්වවිද්‍යාල වරම් ලැබුව අයට විශේෂිත රැකියා අවස්ථා ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමා උසස් පෙළ සමත් වගේම අසමත් අයටත් අයදුම් කරන්න පුළුවන්. සේවා පළපුරුදු අවශ්‍ය වෙන්නේ නැහැ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාට මේ සඳහා ඇප්ලයි කරන්න නම් වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕන. ඔයාට තියෙන අමතර සුදුසුකම් මත සුදුසු රැකියා අවස්ථාවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ සඳහා සහභාගී වෙන ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා මං කියන්නම්. රුපියල් 35000ත් 75000ත් අතර ආකර්ෂණීය වැටුපක් පුහුණු කාලය තුලදී පවාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබා දෙනවා. රජයෙන් අනුමත සියලුම වරප්‍රසාදත් ඔයාට දෙනවා. ඒ වගේම තමයි රැකියාව විස්තීරයි. ඔයාට මේ රැකියාවේ නියැලෙන අතරතුරම අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව ලබා දෙනවා. ඔන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.